හැමෝටම ඉතා සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද අපි බලන්න එකතු වෙලා ඉන්නේ නිවාඩු දවසට පහවදා. ඒ කියන්නේ බදාදා දාපු ඕඩර්ස් ටික 14 වෙනිදා. අද පුතේ ඕගොල්ලෝ සල්ලි දාපු ඕඩර්ස් මට දාන්න 11ක් තිබ්බා. නමුත් මට පැක් කරගන්න පුළුවන් උනේ 9යි. ඊටු දෙක මම අනිවාර්යෙන් පහවදාට දානවා. හේතුව තමයි පුතේ ඇත්තටම වෙසක් පොයේ දවසේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. ඇවිදින්න ගිහින් එනකොට පරක් වුණා. ඒ හන්ද පහවදා තමයි ඕඩර්ස් ටික පැක් කරේ. ඒ හන්ද පුතේ මට පැක් කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය පැක් කරලා මම කුරියරයකට දාලා තියෙනවා. මොකද පුතේ සෙරප්පු ඕඩර්ස් ඒ වගේම හෙයා බෑන්ඩ් කොණ්ඩකට මොන ඕඩර් එක වුණත් හදිසියෙට පැක් කරන්න අමාරුයි පොඩ්ඩක්. හේතුව අලුත් ළමයි ගොඩක් මේ බිස්නස් එක පටන් ගන්නවා. අද අලුත් ඕඩර්ස් 3ක් තිබ්බා. අලුත් ළමයින්ගේ ඕඩර්ස් 3ක් තිබ්බා මට පැක් කරන්න. එතකොට මේ හැම එකක් ගැනම මට අනිවාර්යෙන් අවධානය යොමු කරන්න වෙනවා. අමුද්‍රව්‍ය ටික ඇතිද? අමුද්‍රව්‍ය වෙනස් කරන්න ඕනේද? ගැළපෙන්නේ නැති දේවල් තියෙනවද? ඒ ඔක්කොම බලලා තමයි මම කරන්නේ. ඒ වගේම තමයි අලුත් දරුවන්ට අමුද්‍රව්‍ය වල මිල එක එකක් වෙන වෙනම ගාන ලියලා දෙනවා. මොකද ඒගොල්ලන්ට කොස්ට් එක හදාගන්න ලේසි හන්දා. එහෙමත් හදාගන්න බැරි ළමෙක්ට මම කටින් කියනවා කොහොමද මේ ටික කරන්නේ කියලා WhatsApp එකෙන්. එක එක ඩිසයින් වල ඒගොල්ලෝ හදලා දැම්මට පස්සේ මේකට යන කොස්ට් එක කීයද කියලා ඩිලිවරිත් එක්කම ගාන බෙදලා ඒගොල්ලන්ට හදලා දෙනවා. ඒ හන්ද පුතේ මට අද හැම ඕඩර් එකකම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. ඕඩර්ස් 9ම පැක් කරපු එකට තියලා මම වීඩියෝ එකක් අරගත්තා. තවත් දෙයක් තමයි පුතේ ඕගොල්ලෝ දන්නවා මම අලුතෙන් බෙඩ්ෂීට් ඔෆර්ස් දාලා තියෙනවා. ඒවෙන් ඕඩර්ස් 3කුත් අද ඇවිල්ලා තියෙනවා. මේ තුනම 3300 ඕඩර්ස් 3ක් තියෙන්නේ. ඒ කියන්නේ COD මන් දෙනවා. හැබැයි බෙඩ්ෂීට් ඔෆර්ස් විතරයි පුතේ. අනිත් ඒවා මම COD මන් දෙන්නේ නැහැ. ඔෆර් එක තමයි පුතේ හෑන්ඩ්ලූම් එකෙන් හොඳම ක්වොලිටි හෑන්ඩ්ලූම් එක බෙඩ්ෂීට් 4ක් ඩබල් එක සිංගල් එක නෙමෙයි ඩබල් එක බෙඩ්ෂීට් 4ක් රුපියල් 3300 දුන්නා ඩිලිවරි ගාස්තු ෆ්‍රී ප්‍රවාහනේ නොමිලේ ලංකාවේ කොහෙට වුණත්. ඉතින් අද ඒ ඕඩර්ස් තුනකුත් තිබ්බා. ඉතින් මේ විදිහට තමයි පුතේ නිවාඩු දවසට පහවදා ඕගොල්ලන්ගේ ඕඩර්ස් ටික පැක් වුණේ ඩිලිවරි එකට දැම්මේ. ඉතින් තමන්ගේ මිකල් ව්‍යාපාරයක් පටන් ගන්න කැමති හැමෝම මගේ නම්බර් එක තියෙනවා 077121257. නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දෙන්න. ඕගොල්ලෝ වෙනුවෙන් ඕනම උදව්වක් මම කරන්න පුතේ ඒක ඕගොල්ලෝ දන්නවා. හැමෝටම බුදු සරණයි.